හරි ළමයි අපි සාමාන්‍යයෙන් මෙතන කතා කරන්නේ ගොඩක්ම අරමුණු කරන්නේ මේ මොනවාද මේ මූලික ආර්ථික ප්‍රශ්න කියලා කියන්නේ කියන එක. එතකොට අපි හිඟකමත් එක්ක විකල්ප අවස්ථා බිහි වෙනවා, තේරීම් කරනවා, අවස්ථී පිරිවැයක් ඇති වෙනවා. ආවස්ථී පිරිවැය සහ ඒ සමගම අර තේරීම් නිසා මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනකොත් අපිට හට ගන්නවා. ඒතර ප්‍රධානම පළවෙනි මූලික ආර්ථික ප්‍රශ්න කොපමණ නිපදවන. කියන්නේ අපි මේ ආර්ථිකයේ මොන භාණ්ඩද හදන්නේ? කොපමණ ප්‍රමාණයක් හදනවද කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම මේක කියන්නේ. ඒක සාමාන්‍ය මේක අර සම්පත් බෙදා හැරීම පිළිබඳ ගැටලුවක්. ඔයාලෙන් අහුවොත් සම්පත් බෙදා හැරීම පිළිබඳ ගැටලුවක් තමයි මේ ප්‍රශ්නේ කියලා කියන්නේ වෙන අර්ථයකින් කිව්වොත් ඒකයි. හරිද? ඔයාලට තේනවා දැන් ඕන කියලා. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් සමාජයට අසීමිත උවමනා සපුරා ගැනීමට අවශ්‍ය කුමන භාණ්ඩ හා සේවා නිපදවනවාද කවර ප්‍රමාණයක් නිපදවනවාද යනුවෙන් මුහුණ පාන ගැටලු කුමක් නිපදවන ගැටලුව වේ. මේවා ගැටලුව සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ගැටලුව යනුවෙන්ද හඳුන්වයි. ඔයාලට දැන් ඒක පේනව නේද? මම එක කියන්නේ ඔයාගේ හවුත් එහෙම සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ගැටලුව කියන්නේ මොකද්ද? මේ කුමක් කොපමණ නිපදවනවාද යන ගැටලුවම තමයි. හරි. එතකොට බලන්න මේ ගැටලුව මතුවන හේතු මිනිස්සු වමන අසීමිත වීම සම්පත් සීමිත වීම මොනවද මේ තියෙන්නේ? මේ තියෙන හීගකම තමයි. ඊළඟට තියෙන මොකද්ද? සම්පත්වල විකල්ප භාවිත කරගන්න. ඒතර මේක ප්‍රධානම දේ තමයි ආර්ථිකයේ තියෙන සම්පත් හිඟ සම්පත් ටික අපි කාර්යක්ෂම උපයෝජනය කරලා හදන භාණ්ඩය මොකද්ද? හදන ගාණ කොච්චරක්ද කියන එක තමයි මේකෙන් අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. නිදසුනක් තියෙනවා. ඔන්න මොකද්ද මේ තියෙන්නේ? මෙන්න මේ ඉඩමක් තියෙනවා. මේ ඉඩමෙන් ගෙදරක් හදන්න පුළුවන්, වගාවක් දාන්න පුළුවන්, සුපර් මාකට් එකක් දාන්න පුළුවන් නේ. ඊළඟට කඩොල් කපන තැනක් දාන්න පුළුවන්. මේ පුද්ගලයා මුහුණ පා ඇති ගැටලුව සීමිත සම්පත් වලින් කුමන භාණ්ඩයේ කවර ප්‍රමාණයක් නිපදවනවද යන්නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පුද්ගලයාට තියෙන ගැටලුව තියෙන්නේ මොකද්ද? මං ගාව තියෙන සීමිත සම්පතෙන් මං කොපමණ භාණ්ඩ ප්‍රමාණයක් හදනවද? මොන භාණ්ඩද හදන්නේ? කොපමණ ප්‍රමාණයක් හදනවද? ඒ කියන්නේ මෙහෙම සාමාන්‍ය හිතන්නේ ප්‍රාග්ධන භාණ්ඩයි පරිභෝජන භාණ්ඩය රට සාමාන්‍ය ඔය විදිහට ප්‍රධානම වෙන්නේ. ඒතර රටේ තියෙන සම්පත් වලින් කොපමණ සම්පත් ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ හදනවාද යන්න යොමු කරනවාද කොපමණ ප්‍රමාණයක් මොකද්ද පරිභෝජන භාණ්ඩ හදනවාද යන්න තීරණය කිරීමට ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ පළවෙනි මූලික ආර්ථික ප්‍රශ්නේ. ඊයෙන් රටේ සම්පත් 1000ක් තියෙනවා නම් ඒ සම්පත් 1000න් කොච්චර පරිභෝජන භාණ්ඩ හදන්න දානවද කොපමණ ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ හදන්න දානවද ඒ වගේම ප්‍රාග්ධන භාණ්ඩ කොච්චර හදනවද පරිභෝජන භාණ්ඩ කොච්චර හදනවද යන්න තීරණය කරන එක තමයි සාමාන්‍යයෙන් මේකේ අර්ථය. එන්නේ කොමන භාණ්ඩය කොපමණ ප්‍රමාණයක් හදනවද? ඊට අමතරව ඒ භාණ්ඩ හදන්න ප්‍රමාණය තීරණය කරලා අපි කොච්චර සම්පත් යොමු කරනවද? සම්පත් යොමු කරන එකත් එක්කත් මේ හදන ප්‍රමාණය එහෙම වෙනවනේ. ඒතකොට ඒක කියන්නේ ඒකයි ළමයි. හරිද? ඊළඟ ප්‍රධාන මූලික ආර්ථික ප්‍රශ්න මොකක්ද? කෙසේ නිපදවනවද ප්‍රශ්නේ. ඒතර ඒ කියන්නේ මොකද්ද? විකල්ප ශිල්පීය ක්‍රම අතුරින් කුමන ශිල්ප ක්‍රමය? ඒතර මේ කෙසේ නිපදවන ප්‍රශ්නෙන් තීරණය තමයි නිෂ්පාදන ශිල්ප ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අපි දැන් ඔන්න තීරණය කරා හදන භාණ්ඩය හදන ප්‍රමාණය තීරණය කරා. අපි දැන් ඊළඟට තීරණය කරනවා ශිල්ප ක්‍රමය ගැන. නිෂ්පාදන සාධක සංයෝග කළ හැකි විකල්ප ශිල්ප ක්‍රම දෙකයි. සාමාන්‍යයෙන් තියෙන ළමයි ශ්‍රම සූක්ෂම කියලා කියන්නේ ශ්‍රමයේ යොදාගෙන නිෂ්පාදන කටයුතු කරනවා. ප්‍රාග්ධන සූක්ෂම කියලා කියන්නේ ප්‍රාග්ධනය යොදාගෙන අපි නිෂ්පාදන කටයුතු සිදු කරනවා. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය යනු අනිකුත් නිෂ්පාදන සාධකවලට සාපේක්ෂව ශ්‍රමය බහුලව භාවිතා කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ දැන් ගොඩක් දැන් ඉන්දියාව වගේ රටක ශ්‍රමිකයෝ ගොඩක් නේ. ඒතර එයා ගොඩක්ම බලපාන්නේ ශ්‍රම සූක්ෂම පැත්තට. දැන් ඔය සමහර රටවල වල ශ්‍රමය අඩුයි ප්‍රාග්ධනය තමයි වැඩිපුර. හේතුව එයාලා රටේ ශ්‍රමිකයන් ගන්න. ඒ නිසා ප්‍රාග්ධනය වැඩිපුර දාගෙන නිෂ්පාදන කටයුතු සිදු කරනවා. ඒතර මේ දින ඉහත ශිල්ප ක්‍රම අතුරින් කවර නිෂ්පාදන ශිල්ප ක්‍රම යොදා ගැනීමෙන් භාණ්ඩ නිපදවන ගැටලුව මෙන්න අදහස් වේ. කෙසේ නිපදවන යන ගැටලුව මං කිව්වේ නිෂ්පාදනයේ පිළිබඳ ගැටලුවක් නැත්නම් නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ පිළිබඳ තෝරාගෙන පිළිබඳ ගැටලුවක්. එතකොට මතක තියාගන්න දැන් ඔන්න මේ පාරක් හදන එකක් තියෙන්නේ. ඒතර පාර හදන්න මොන ශිල්ප ක්‍රමයද අපි ගන්නෙ? බැකෝ එකක් අරන් හදනවද නැත්නම් කම්කරුවන් දාලා හදනවද කියන එක තමයි ඔන්න ශිල්ප ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නේ සරලව අදහසක් ගත්තොත්. එතකොට ඊළඟ කා සඳහා නිෂ්පාදනය කරන ප්‍රශ්නය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි මේ හදන භාණ්ඩේ කාටද අලෙවි කරන්නේ? නැත්නම් කාටද මේ භාණ්ඩේ මූලික වෙන්නේ? සාමාන්‍යයෙන් ළමයි කා සඳහා නිපදවන ප්‍රශ්නය ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට ඒ කියන්නේ දැන් බලන්න මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙළඳසැල් තියනවා ළමයි සමහර වෙළඳසැල් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ අර සුපුරු කියන්නේ සල්ලි කියන කට්ටියට. එන සමහර වෙළඳසැල් තියෙනවා මධ්‍යම පන්තියේ.
සමහර වෙළඳසැල් තියෙනවා ආදායම අඩුලාභීන්ට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. තියෙනවා සමහර හෝටල් තියෙනවා ළමයි සුපිරි සල්ලිකාරයන්ට යන්න පුළුවන් හෝටල් තියෙනවා. ඊළඟ මධ්‍යම පාන්ති යන්න පුළුවන් හෝටල් තියෙනවා. අඩු ආදායම්ලාභීන්ට යන්න පුළුවන් හෝටල් තියෙනවා. එතකොට ඒ භාණ්ඩ හදලා තියෙන්නේ එක එක පන්ති වලට. තේරෙනවද? මේ කියන නිෂ්පාදිතය බෙදී යන්නේ පුද්ගලයන් අතර ආදායම් ව්‍යාප්තන ආකාරය අනුව බැවි මේ ගැටලුව ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්න සඳහන්. ඒ වගේම හොත් මේ කාසඳහ නිෂ්පාදනය කරන ප්‍රශ්නේ කාස වෙනත් නමකින් හඳුන්වන්නේ මොකද්ද? ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්න ලෙස හඳුන්වනවා. ඒක මතක තියාගන්න ඕනේ. මේ කොහොමද දැන් මේ පුද්ගලයාගේ ආදායම තීරණය වෙන්නේ? මතක තියෙන කෙටියෙන් කිව්වොත් පුද්ගලයාගේ ආදායම තීරණය වෙන්නේ. එයාට හිමි සාධක ප්‍රමාණයත් ඒවා වෙළඳපොලේ හුවමාරුන මිලත් එක්ක තමයි පුද්ගලයාගේ මේ සාධක ආදායම තීරණය වෙන්නේ. ඒතකොට ආදායම ඉහළ සහ පහළ කියන්නේ සාධක වැඩි සහ හොඳ මිලක් හම්බ වෙනවා නම් සාමාන්‍යයෙන් ඉහළ ආදායම් ලාභින් වගේ ඉන්න පුළුවන්. සාමාන්‍ය සාධක අඩු පහළ මිලක් හම්බ වෙනවා නම් සාමාන්‍යයෙන් අඩු ආදායම් ලාභ නේ සාරලම් ගියොත් එimhe සාධක වැඩි දැන් ඔය සාධක කියලා කියන්නේ ඉඩම් ඊළඟට දේපල ඊළඟට ඔය කර්මාසල ව්‍යාපාර වගේ ගොඩක් අර මේ සාධක තියෙනවා නම් ඇත්තටම ටික ධනවතුන් වගේ ඉන්නවා. සාධක අඩු දැන් සාමාන්‍යයෙන් ඉඩම් නැහැ. එහෙම අර අඩු ආදායම් ලාභින් එහෙම නිර්මාණය කියන්නේ ඉතර හිතන්න ඕනේ නැහැ. සාධක ආද කියන්නේ පුද්ගලයාගේ ආදායම තීරණයනේ යාට හිමි සාධක ප්‍රමාණයත් ඒවා වෙළඳපොලේ හුවමාරුවන මිලත් එක්ක තමයි මොකද්ද මේ කෙනෙක්ගේ සාධක ආදායම් නැත්නම් ආදායම නිර්මාණය වෙන්නේ. ඒකට ඒක අනුව ඉහළ ආදායම් ලාභින් සහ පහළ ආදායම් කියලා නිර්මාණය වෙනවා. ඒ කියන්නේ සාධක ගොඩක් තියෙන කට්ටිය හොඳ සල්ලිකාරයෝ වගේ ඉන්නවා. අර සාධක අඩු කට්ටිය සාමාන්‍යයෙන් මේ අඩු ආදායම් ලාභින් වගේ ඉන්නවා. වැඩි හිතන්න එපා ඒක. ඒතර මේ ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන්ම මේ ආදායම බෙදී යාම පිළිබඳ ලෙස හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ළමයි දැන් ඔය ඕකේදී වෙන්නේ අර රටේ හදන භාණ්ඩ ප්‍රමාණය වලින් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන ඉහළ ආදායම්ලාභීන් අඩු ප්‍රමාණයක් තමයි පහළ ආදායම්ලාභ අඩු ආදායම්ලාභීන් පරිභෝජනය කරන්නේ. ඒතර මේක ප්‍රධානම දේ තමයි අපි මේ හදන භාණ්ඩය කා අතරද බෙදී යන්නේ. කාටද මේක සාමාන්‍යයෙන් අපි යොමු කරන්නේ කියන පිළිබඳ ප්‍රශ්න තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම කියන්නේ. අනෝ ටික සරල මතක තියාගන්න. අපි එතකොට අද අපි කතා කරේ මූලික ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන්. ඔයාලට මොන හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම අපිට කියන්න. නැත්නම් හැමෝටම ජය වේවා.